දුම්බර ඔයගොල්ලෝ ගොඩක් බහුතරයක් දන්නවා මං උඩුදුම්බර මගේ ඉපදිච්ච ගම. ඉතින් ඒකේ මගේ අක්කලා අයියලා නැන්දලා මාමලා සහ මගේ ෆැමිලි එකේ හුඟක් අය සහ ගමේ අනෑදෑයෝ. ඉතින් මගේ ඉපදිච්ච ගම ඇත්තටම ඒ ගැන මට මගේ යාළුවෝ ගැන කිසිම තොරතුරක් මට දැනගන්න ලැබුණේ නැහැ පළවෙනිදා වෙනකන්. ඉතින් අවසානයේ මට පළවෙනිදා තමයි ඒගොල්ලන්ගෙන් හරියටම තොරතුරක් ලැබුණේ. ඒගොල්ලෝ හොඳින් ඉන්නවා කිසි කරදරයක් නැහැ කාටවත් කියලා. මොකද ඔයගොල්ලෝ දන්නවා ගංගොඩ කියන ගම මහ දුරක් නැහැ උඩුදුම්බර අපේ ගමේ ඉඳලා පොඩි දුරයි. ඉතින් ඒ ගම විනාශ වෙලා තිනවා. ඉතින් ඒ ගම කියන්නේත් අපිට ආගන්තුක ගමක් නෙමෙයි. මම පොඩි කාලේ ගම් පළාතේ දන්නවා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ කියන්නේත් අපේම මිනිස්සු කියන එකම දන්නවා. ඉතින් ගොඩක් කනගාටුයි මේ වෙච්ච දෙයට. ලංකාවේ මේ වෙලාවේ මුළු ලංකාවම මේ තත්වයට මුහුණ දුන්නු එක සහ ඒ අහිමි වෙච්ච ජීවිත ඇත්තටම අපිට ඒ කියන්නේ දරා ගන්න බැරි වේදනාවක් එකතු කරා. විශේෂයෙන් ලංකාවේ ඒ අවතැන් වුණ ජනතාව සහ මේ වෙනකොට අපිට ජීවිත හානි වලට ඇත්තටම අපිට ඒකේ හානිය කොච්චරද කියලා නිම කරන්න බැරි හානියක්. මොකද හැම දෙයකටම වඩා වටින්නේ ජීවිත නිසා. ඉතින් ඒ වගේම ලංකාවට ඒ කියන්නේ දේපල වලට වෙච්ච හානියත් ඒහා සමානව ගන්න පුළුවන්. මොකද මුළු ජීවිත කාලෙම මිනිස්සු කැප වෙලා දුක් විඳලා මහන්සි වෙලා තමන්ගේ ශ්‍රමය කාලය සියල්ල වැය කරලා තම දහඩිය මහන්සි සියල්ල කැප කරලා තමන් හම්බ කරගත්තු දේවල් දැන් ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට මෙරි ජීවත් වෙන්න වෙලා තියෙන මොහොතක ඇත්තටම හරිම කනගාටුදායකයි. ඒත් මට කියන්න තියෙන්නේ මේ වෙනකොට අපේ ශ්‍රී ලාංකිකයෝ ඇත්තටම පුදුම ආදරයක් දැනෙන්නේ. ඒගොල්ලෝ කොයිතරම් රටට ආදරේද කියන එක අපිට පේනවා. මේ වෙලාවේ ලංකාවේ හිටියනම් කොච්චර හොඳද කියලා හිතෙන හැඟීමක් එන්නේ. මොකද උදව්වක් ඒ කියන්නේ ශ්‍රමයෙන් කාලයෙන් ශ්‍රමයෙන් උත් අපිට සෑහෙන උදව්වක් කරන්න පුළුවන් කියන හැඟීම තියෙන නිසා